හයි යාළුවනේ ඔබේ බලලා ඔබේ හොඳම යාළුවා ඒත් ඔබ එයාගේ සෞඛ්‍ය ගැන හොඳින් බලනවද? අද අපි කතා කරන්නේ බලලුන්ගේ ලොකුම සෞඛ්‍ය ගැටලුවක් ගැන. ඒ තමයි දත්වල රෝග. බලලුන්ගෙන් 85%කට වඩා වැඩි පිරිසකට අවුරුදු 3ට වඩා වැඩි වුණාම දත්වල ගැටලුව තිබෙනවා. ඒ ගැන හැමදේම දැනගන්න ඉන්න. මොකද ඔබේ බලලාගේ දත් ආරක්ෂා කරන හැටි ඔබට ඉගෙන ගන්න පුළුවන්. බලලුන්ගේ දත්වල රෝග ඇති වෙන්නේ ඇයි? මූලික හේතු 3ක් තියෙනවා. අංක 1 ප්ලැක් එකතු වීම නිසා. ඒ කියන්නේ ආහාර අංශු හා බැක්ටීරියා දත්වල එකතු වෙනවා. අංක 2 දත්වල ගල් බැඳීම නිසා. ඒ කියන්නේ ප්ලැක් එක ඝන වෙලා ගල් වගේ වෙනවා. අංක 3 උලුක්කු රෝග. ඒ කියන්නේ හඳුන්ගහ ඉදිමීමෙන් බලලාට වේදනාව ඇති වෙනවා. මේ ගැටලු බලලාගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? එන්න බලමු. ඔබේ බලලාට දත්වල ගැටලු තියෙනවද කියලා හඳුනාගන්නේ කොහොමද? මේ ලක්ෂණ ටික බලන්න. අංක 1 කෑම ගිලීමේ අපහසුතා. බලලා කෑම බිම හලනවා හෝ බොහොම හිමින් කනවා නම්. අංක 2 කටින් ගන්ධ ගැසීම. ඔබට බලලාගේ කටින් අප්‍රසන්න ගන්ධයක් එනවා දැනෙන්න පුළුවන්. අංක 3 හඬලෙන ගමන් බිම බලාගෙන ඉන්නවා. බලලාට වේදනාව තියෙනවා නම් එයා හඬලෙන ගමන් අසාමාන්‍ය හැසිරීම් පෙන්නවා. අංක 4 අඩුවෙන් කනවා. පුසාට එයාගේ ආහාර එපා වුණා වගේ හැසිරෙනවා. මේ ලක්ෂණ එකක් හරි තියෙනවා නම් ඔබේ පුසාට ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින්ම බලන්න. දැන් අපි බලමු මේ ගැටලු වළක්වා ගන්නා ආකාරය. දත්වල රෝග වළක්වන්නේ කොහොමද? බලලුන්ගේ දත් ආරක්ෂා කරන්න ලේසි ක්‍රම ගොඩක් තියෙනවා. අංක 1 දත් පුරුසුවකින් පිරිසිදු කිරීම. බලලුන්ට ඒ සඳහාම හදපු ටූත්පේස්ට් එකකින් දත් පුරුසු කරන්න. සතියකට 2 වතාවක් මේක කරන්න පුළුවන්. අංක 2 ඩෙන්ටල් ට්‍රීට්ස් හෝ විශේෂ ආහාර. මේවා බලලුන්ට රසවත් වගේම දත්වල ගැටලු අඩු කරනවා. අංක 3 නිතිපතා පරීක්ෂාව. ඔබේ බලලාගේ දත් ගැන සැලකිලිමත් වෙන්න. ඔබටම පිරිසිදු කරන්න බැරි නම් පශු වෛද්‍යවරයෙක් ලවා බලන්න. මේ ටික කරොත් ඔබේ බලලාගේ දත් හොඳින් තියාගන්න පුළුවන්. දැන් බලමු මේ රෝගය ඇතිවුණොත් කරන්න පුළුවන් ප්‍රතිකාර ගැන. ඔබේ බලලාන්ට දත්වල ගැටලුවක් බරපතල වුණා නම් ඉක්මනින්ම පශු වෛද්‍යවරයෙක් ළඟට යන්න. එයාලා බලලාගේ දත් පිරිසිදු කරලා අවශ්‍ය නම් ගල් ඉවත් කරනවා. බරපතල උලුක්කු රෝග තියෙනවා නම් ඒවාටත් ප්‍රතිකාර කරන්න පුළුවන්. පශු වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ගෙදරදිත් බලලාගේ දත් බලාගන්න පුළුවන්. ඒ වගේම නිතිපතා චෙකප් එකකට යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඔබේ පූසාගේ දත් ගැන ටිකක් හිතන්න. එයාලාගේ සතුට හා සෞඛ්‍ය ඔබේ අති. මේ ටිප්ස් ටික උත්සාහ කරලා බලන්න. ඔබේ පූසා ඔබට ස්තුති කරවි. අපේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, හා ඔබේ බලලාගේ දත් ගැන ඔබේ අත්දැකීම් comment එකකින් කියන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. Bye!